ආයුබෝවන් සුබම සුබ දවසක් කියලා පිළිගන්න ස්ටඩි විත් නිරුත් channel එකෙන් ගෙන තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක එකතු වෙනවා ඔයාලා හැම දිනම. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා 2024 අධ්‍යයන පොත් සාතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව. අපි යමු වීඩියෝ එකට. දැස් 24 අධ්‍යයන පොත් සාතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මාස 20 වෙනිදාට පෙර නිකුත් කිරීම සියලු කටයුතු සූදානම් කර තිබුණත් ප්‍රතිඵල නිකුත් කිරීම නොහැකි වෙලා තිබෙනවා. ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් ඔයාලට නිකුත් කරලා තියෙනවා. විශේෂ නිවේදනය නම් අධ්‍යයන පොත් සාතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මාස අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව විසින් මීට පෙර අප්‍රේල් 20ට පෙර ප්‍රතිඵල නිකුත් කිරීම සැලසුම් කර තිබුණත් ප්‍රායෝගික ගැටලු කිහිපයක් නිසා එම කාල සීමාව තුළ ප්‍රතිඵල නිකුත් කිරීම නොහැකි වෙලා තිබෙනවා. මෙවර උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් 3,33,185ක් පෙනී සිටියහ. මේ වගේ අලුත්ම තොරතුරු ස්ටඩි YouTube channel එක හරහා ලද්ද සැනින් ඔයාලට අරගෙන එනවා. ඉතින් channel එක subscribe කරලා තිබ්බොත් ඔයාලට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් notification එක මාර්ගෙන් ඒ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ස්තුතියි.